ඔන්න එලිසබෙත් රැජින ලංකාවට එනවා. මෙයගේ පළවෙනි ලංකා සංචාරය 1954 අප්‍රේල් 10 වෙනිදා දින 10ක සංචාරයක්. එලිසබෙත් රැජිනගේ කොරනේෂන් එක. එහෙමත් නැත්නම් ඇගේ රාජ්‍යාභිෂේකයෙන් හරියටම මාස 5කට පස්සේ තමයි ලංකාවට එන්නේ. ඇගේ සැමියා එඩින්බරෝහි ආදිපාදවරයා පිලිප් කුමරුත් එක්ක ලංකාවේදී අය උත්කර්ෂවත්ව බ්‍රිතාන්‍ය කිරීටය සහ ලංකාව අතර අඛණ්ඩ රාජතාන්ත්‍රික සම්බන්ධතාව ශක්තිමත් කිරීමත් පවත්වාගෙන යාමත් ඇගේ මේ සංචාරයේ අරමුණක් බවට පත් වුණා. මේ සංචාරයේදී රැජින මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරය කරමින් ප්‍රාදේශීය නායකයින් ප්‍රජාව මුණගැහිමින් අදහස් හුවමාරු කරගත්තා. ඇය ලාංකීය සංස්කෘතිය ඉතා උවමනාවෙන් උද්‍යෝගයෙන් අධ්‍යයනය කළා. මේ සංචාරයෙන් පස්සේ එලිසබෙත් රැජින ආපහු ලංකාවට එන්නේ 1981 ඔක්තෝබර් වල. ඒ කියන්නේ 1972 දී ලංකාව ජනරජයක් බවට පත් වුණාට පස්සේ. හරි. කොහොමද ඇය ලංකාවට එන්නේ? 1954 අප්‍රේල් 10 උදැස්සන ඇය රාජකීය ගුවන් යානයකින් රත්මලාන ගුවන් තොටුපළට එනවා. ඇගේ සැමියාත් එක්ක එඩින්බරෝහි ආදිපාදවරයා පිලිප් කුමරුත් එක්ක. ඇය පිළිගත්තේ එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සහ අගමැති ජෝන් කොතලාවල සාම්ප්‍රදායික උඩරට බෙර වාදකයින්ගේ වාදනයත් සමග ඊති ගෝසා නගමින් මේ අවස්ථාවට එකතු වුණා. රැජින ලංකාවට එනකොට ඇයට අවුරුදු 27යි. මිත්‍රවරුනි, රැජින ලංකාවට එන්නේ 10 වෙනිදා. ඊට පහුවෙනිදා 11 වෙනිදා මුළු කොළඹම සැමරුම් කලාපයක් බවට පත් වෙනවා. නිල රාජ්‍ය උත්සවය පැවැත්වෙන්නේ ක්වීන්ස් හවුස් එකේදී. වර්තමානයේ ජනාධිපති මේ තමයි නගර ශාලාවේ පැවැති උත්සවයට රැජින සහභාගී වන අවස්ථාව. එවකට ලංකාවේ ඉදිකරපු නවීකරණාත්මක ගොඩනැගිල්ල ටවුන් හෝල් එක. අදටත් කොළඹ නගර ශාලාවේ යම්කිසි විශේෂත්වයක් පේනවා ඇති ඔබට. උඩරට නර්තනාංග වලින් මේ අවස්ථාව වර්ණවත් වුණා. විශාල පිරිසක් මග දෙපස. රැජින සහ අධිපාදවරයා මල් මාලා දාලා පිළිගන්නවා. ලංකාවේ ඉහළ පෙළේ දේශපාලඥයන් මුණ ගැහිලා අදහස් හුවමාරු කරගන්නවා. ඉන් අනතුරුව නිදහස් අනුස්මරණ ශාලා පරිසරයේ තිබුණු උත්සවයට රාජකීයන් සහභාගී වෙනවා. මග දෙපස විශාල පිරිසක්. රැජින ගමන් කරන්නේ අස්වාරෝහකයින් පිරිවරාගෙන. මේ අවස්ථාවට සියලුම රාජ්‍ය නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වෙනවා. රැජිනගේ ලංකා සංචාරයේ පස්වෙනි දවස අප්‍රේල් 14 වෙනිදා 1954 ඇය යන්නේ මහනුවරට. මහනුවර කියන්නේ එවකට ලංකා සංස්කෘතියේ හදවත. රාජකීය දුම්රියෙන් ඇය මහනුවරට යනකොට ඇයව බලන්න මග දෙපසට විශාල පිරිසක් එකතු වුණා. තේවතු, මීදුම සහිත කඳු ගම්වැසියන් පසු කරමින් රැජින මහනුවරට ළඟා වුණේ සිය ජීවිතයේ මනරම් අත්දැකීමක් විඳිමින්. නුවරදී රාජකීයන්ට ඓතිහාසික පිළිගැනීමක් ලැබෙනවා. මේ ඔබ දකින්නේ දර්ශන. ලංකාවේ අවසාන රාජධානිය නුවර. නුවර සාම්ප්‍රදායන් ඇඳුම් ආයිත්තන් රැජින විශ්මයට. මහනුවරට ආපු රැජින ඊට පහුවෙනිදා යන්නේ දළදා මාලිගාවට. බෞද්ධ සම්ප්‍රදායට ගරු කරමින් දළදා මාලිගයට ගොඩ වෙන ඇයට උඩරට සංස්කෘතිකාංග වලින් පිරුණු ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. එලිසබෙත් රැජිනගේ ලංකා සංචාරයේ 7 වන දවස. සංචාරයේ 7 වෙනි දවසේදී ඇය ලංකාවේ ශිෂ්ටාචාරය පිළිබඳව ගොඩක් දේවල් ඉගෙනගත්තු දවසක්. සංචාරයේ 7 වෙනි දවසේදී ඇය යන්නේ අනුරාධපුරයට සහ පොළොන්නරුවට. රුවන්වැලි සෑය ඇතුළු විවිධ පෞරාණික ස්ථාන නරඹනවා. යුරෝපයේ බොහෝ නගරවලට වඩා පැරණි ස්ථාන. මෙතනදී තමයි ඇය අවබෝධ කරගන්නේ යටත් විජිත කාලයට පෙර ලංකාවේ ප්‍රෞಢ ශිෂ්ටාචාරයක් තිබුණු බව. වසර 2000කට පෙර ලංකාවේ ප්‍රෞಢ ශිෂ්ටාචාරයක් තිබුණු බව රැජින වටහා ගන්නවා. 1954 අප්‍රේල් 17 වෙනිදා රැජිනගේ සංචාරයේ 8 වෙනි දවස. ඇය යන්නේ නුවරඑළියට. මේ දවසේදී නම් ඇයට දැනුනේ ඇය ඇගේ රටේම ඉන්නවා වගේ. පුංචි එංගලන්තය කියලානේ නුවරඑළියට කියන්නේ. රැජිනට සුපුරුදු දේශගුණය දැනුණු දවසක්.
මේ ගමනේදී ඇය විශේෂ අවධානය යොමු කළේ තේ කර්මාන්තයට. තේවතු හිමියන් හමු වෙලා තේ කර්මාන්තයේ ඉදිරි ගමන ගැන බොහෝ දේවල් සාකච්ඡා කළා. ලංකාවේ ආර්ථිකයට ඉදිරියේදී තේ කර්මාන්තය වඩා බලපාන බව ඇය පෙන්නලා දුන්නා. ඒක අදටත් ඇත්තක්. දෙවැනි එලිසබෙත් රැජින දූරදර්ශී නායිකාවක් බව පෙන්නපු තවත් අවස්ථාවක්. රැජිනගේ සංචාරයේ 9 වෙනි දවසත් උදා වුණා. විවේකී දවසක්. නමුත් හැන්දෑව ලාංකීය සංස්කෘතිකාංග වලින් පෙරුණා. ඇයට සමුදීමට ලස්සන රාත්‍රියක් සංවිධානය වුණා. රාත්‍රී භෝජන සංග්‍රහය අතිශය වර්ණවත් එකක් වුණා. ඇය ගොඩක් සතුටු වුණු දවසක්. සාම්ප්‍රදායික නැටුම් සංගීතය සමගින් රැජිනට සමුදීමේ උත්සවය ආරම්භ වුණා. අවසානයේ ලංකාවේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර ඉහළ පිළිගැනීම ගැන ඇය ඉතා ඉහළින් වර්ණනා කරමින් සමුදීමේ උත්සවය අවසන් කළා. 1954 අප්‍රේල් 19 වෙනිදා උදා වෙනවා. සංචාරයේ 10 වෙනි දවස. රැජින උදේම නැගිටලා සූදානම් වෙන්නේ එංගලන්තයට තමන්ගේ රටට යන්න. බොහෝ සුන්දර මතක ගොඩක් අරගෙන ලංකාව ගැන ආඩම්බරණීය හැඟීමකින් ලංකාවේ අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තුවක් හිතේ තියාගෙන දෙවැනි එලිසබෙත් රැජින ලංකාවට සමුදීමට